ජය වෙන්න ඕනේ හැමෝටම. මේ ඇවිල්ලා තියෙන අපිට XLR 200 මේකේ වැඩ ටිකක් කරා අපි එන්ජින් එක ඇතුලේ මේක ස්ටාර්ට් නැතුව තල්ලු කරන් ආවේ. මේක ඇත්තට මේ හාෆ් කම්ප්‍රෙසර් කතන්දරේ දාලා තිබ්බේ වැරදියට. දැන් මම ගලවලා දාලා තිනවා මම මේක ඔයාලට පේනවද මම මේ පෙන්නන මාක් එක. මේ මාක් එක තියෙනවා මේ කික් ෂාෆ්ට් එකේ. මේක වැඩ කරන්නේ ඔන්න හරියටම ওই ඩොට් එකට දාම ওই කී කට් එකට ටයිමින් වලට දාගන්න ඕනේ මාක් එක. මොකද දැම්මේ නැත්තම් මේ වෑල් එක ඇරිලා තියෙනවා. ඔකෙන් එක්සෝස් වෑල් එක ගන්න එක තමයි කරන්නේ මේකෙන්. මොකද කික් කරන්න පහසු කරන එක තමයි මේක කරන්නේ. එතකොට මෙන්න මේ මෙතන උඩ මේ තියෙන්නේ එක්සෝස් වෑල් එක මෙතනින් ඕපන් වෙනවා. පොඩි ප්‍රමාණයකට ඕපන් වීමක් වෙනවා කික් කරන්න පහසු වෙන. ඊට පස්සේ මේක දාලා අපි දැන් මේක එන්ජින් එක හයි කරලා ඔක්කොම ප්‍රශ්නේ විසඳලා වයරින් හදලා දැන් ස්ටාර්ටින් එකට දැම්මා. බයික් එක හොඳ ඩවුන්ලෝඩ් කරේ හොඳ පිකප් එකක් තියෙනවා දැන්. Thank you.